Hi, welcome to my YouTube channel. කොහොමද යාළුවනේ යාලට? ඉතින් මම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට අලුතින් එකතු වෙන යාළුවෝ සේරම දෙනාම. අද මම හදන්න යන්නේ රසම රස අඹ කරියක්. අද මම පොඩ්ඩක් අසනීපින් ඉන්නේ. ඒ නිසා voice නම් පොඩ්ඩක් පැහැදිලි මදි වෙයි. ඉතින් මගේ voice එකත් අහන්න කැමති නම් මට comment එකක් දාන්න. දැන් අපි අඹ කරියක හදා ගන්න හොඳට පැසුණු අඹ ගෙඩි දෙකක් තුනක් විතර ගන්න. මම නම් අඹ ගෙඩි තුනක්ම ගත්තා. ඉතින් මේ ටික හොඳට සුද්ධ කරගන්න ඕනේ. ඉස්සෙල්ලාම පොතු ඉවත් කරගෙන අපි පොතු ඉවත් කරගත්තට පස්සේ අඹ ගෙඩි ටික සෝදගෙන හොඳට කෑලි පොඩි වෙන්න කපා ගන්න. ඔයාලත් මේ පෙන්නන ආකාරයට කරන්නකෝ. අපි දැන් මේ කරි එක සාදා ගන්න අවශ්‍ය වෙන ලුණු කරපිංච ටික කපාගෙන ලෑස්ති කරගමු. ඔයාලගේ ගෙදර තියෙනවා නම් කුරුඳු කෑල්ලකුයි ඉඟුරු කෑල්ලකුයි මේකට එකතු කරගන්න. එතකොට ගොඩක් රසවත් වෙනවා. මට මෙතනට කුරුඳු කෑල්ලක් පෙන්වන්න බැරි වුණා. ඒත් මම මේ කෑම එක හදද්දී කුරුඳු කෑලි දෙක තුනක් විතර එකතු කරගත්තා. ඉතින් කුරුඳු කියන්නේ ඉතාමත් ගුණදායක ආහාරයක්. එතකොට සුදු ලුණුත් ඒ වගේම. ඉතින් ඔයාලත් මේ විදියට මේ අඹ කරියකට අවශ්‍ය කුළුගඩු ටික ලෑස්ති කරගන්න. අපි දැන් කපාගත්ත අඹවලට ලුණු කුඩු සල්පයක් හෝ ලුණු කැට එකතු කරගන්න පුළුවන්. කහ කුඩු ටිකක්, ඊට පස්සේ අවශ්‍ය තරමින් ඔයාලගේ රස අනුව 3-5 එකතු කරගන්න. මේකට බෙදපු 3-5 තමයි මස් කරි හෝ බෙදපු 3-5 එකතු කරගන්න පුළුවන්. ඉතින් මම මේ හදන්නේ දැන් මේක ලිපේ තියලා දාගන්න. ඉතින් අපි ඉස්සෙල්ලාම හට්ටියකට තෙල් ටිකක් දාගෙන අපි කපාගත්ත ලුණු කරපිංච මේකට තාලා තෙලෙන් බෙද ගන්න ඕන හොඳට රන්වන් පාට වෙනකන්. ඊට පස්සේ මම මේකට මිරිස් කුඩු ටික එකතු කරගන්නවා. තව ටිකක් සැර වැඩි කරගන්න ඕන නිසා. ඉතින් මම මේ පෙන්නන ආකාරයට ඔයාලත් මේ අඹ කරිය හදාගෙන යන්න ඉස්සරහට. මම මෙතන වීඩියෝ එකට දැන් වොයිස් එක නවත්තන මගේ වොයිස් කට් එක. ඉතින් ඔයාලා මේ පෙන්නන විදිහට අඹ කරිය එක හදලා රස බලන්න. මේක හදලා රස නම් මඩක් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මෙහෙම දවස් දෙකක් විතර තියාන් කන්න පුළුවන් අඹ කරිය එක මෙහෙම හදාගත්තොත් එහෙම අපිට දෙකක් හෝ තුනක් තියාගෙන කන්න පුළුවන්. මම නම් දවස් දෙකක් තියන් කෑවා අඹ වෑංජනය. මේක ඉතාමත් රසයි. ඉතින් ඔයාලත් හදලා try කරලා බලන්න. මේ කාලේට අඹ එහෙම තියෙන කාලේනේ. ඉතින් යාළුවනේ ඔයාලත් මේ විදියට හදලා අඹ වෑංජනේ රස බලන්නකෝ.
මේක ඉතාමත් රසයි. ඉතින් මම හදලා රස බලපු නිසා ඔයාලට කියන්නේ ඔයාලත් මේ විදිහට හදලා try කරලා රස නම් මට කමෙන්ට් එකක් දාන්න, like කරන්න, share කරන්න, මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මාත් එක්ක අලුතෙන් channel එකට එකතු වෙනවා. යාළුවන්ටත් ආරාධනා කරනවා මගේ channel එක පැත්තට එන්න කියලා. එහෙනම් මම මේ වීඩියෝ එකෙන් අදට නවතිනවා. එහෙනම් ගිහින් එන්නම්. bye bye. මාත් එක්ක දිගටම රැඳලා ඉන්න කියලා ආරාධනා කරනවා.